හයි යාළුවනේ කොහොමද ඔයාලට වෙල්කම් ටු මයි YouTube channel story by Dakshi. ඉතින් යාළුවනේ ඔන්න අද අලුත් කතාවක් ගෙනාවා. ඒක කියවලා බලලා රස විඳලා යාළුවන්ටත් බලන්න share කරන්න. දිව්‍යා මට තේ එකක් හදාගෙන එන්න. ඒ තමයි නිර්වාන්. නිර්වාන් මදනායක. සුප්‍රසිද්ධ ආයතනයක් වන නිර්වාන් group of company එකේ ඕනර්. ඔහු උපතින්ම ධනවත්. මොකද ඔහුගේ දෙමාපියන් ලොකු ව්‍යාපාරිකයන් වුණ නිසා. එනිසාම ඔහු තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරගෙන යන්න කුඩා කාලේ පටන්ම හීන දැක්කා. එහි ප්‍රතිඵලයක් විදියට අද ඔහු ලොකු ධනවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ලොකු බේබි මේ තේක ඒ තමයි දිව්‍යා. ඇය කාත් කවුරුවත් නැති අවුරුදු 23ක කෙල්ලෙක්. ඇයගේ දෙමාපියන් ජීවතුන් අතර නැහැ. ඇය කුමක් හෝ රැකියාවක් හොයාගැනීමේ අරමුණෙන් ගෙයක් ගානේ ඇවිදගෙන යද්දි තමයි නිර්වාන්ට ඇයව හම්බ වුණේ. නිර්වාන් ඇයට ඔහුගේ නිවසේ වැඩ කරන්නට අවස්ථාවක් දුන්නා. මොකද නිර්වාන්ට ඔහුගේ ව්‍යාපාරික වැඩත් එක්ක නිවසේ වැඩ කරන්න වෙලාවක් තිබුණේ නැහැ. දිව්‍යා නිවසේ වැඩට එන්න කලින් නිර්වාන් කෑම ගත්තේ කඩෙන්. නමුත් දිව්‍යා නිවසේ වැඩට ආව දවසේ ඉඳන් ඔහු කටට රසට තුන් වේලම කෑම කෑවේ දිව්‍යා උයන පිහන කෑම. ඒ අතරම ඇය නිවසත් පිරිසිදුව පිළිවෙලට තියාගෙන සියලුම වැඩ කඩිසරව කළා. ලොකු බේබි මං කඩේට ගිහින් එන්නද? මොන වගේ එන්නද? මේ සීනි ඉවරයි. මං සීනි ටිකක් අරගෙන එන්නම්. වෙන්න බෑනේ. මං පෙරේදනේ ගෙදරට ඔක්කොම බඩු ගෙනාවේ. මේ ඒ තමුසේ මොකක් හරි හොර වැඩකට යන්නේ. අනේ නෑ ලොකු බේබි මේ මට ඇත්ත කියනවා. තමුසර කඩේ ඉන්න කොල්ලා එක්ක මොකක් හරි එෆේ එකක් තියනවද? අනේ දෙයනේ ලොකු බේබි තුන් හිතකවත් මගේ හැම දෙයක් නෑ. ඇගේ ඇස්වල කඳුළු. නිර්වාන්ට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඔහු ඉක්මනින්ම තරහ ගන්න කෙනෙක්. එහෙනම් මොකටද තමුසේ බොරු කියන්නේ? මට ඉක්මනින්ම කඩේට යන්න ඕන. මට හේතුව කියනවා. යකා උස්සන්න නැතුව. ලොකු බේබි මට සනීප නෑ. සනීප නෑ? ඇයි උනද? නෑ මේ කඩේට ඇයි කඩේට දොස්තර ඉන්නේ කියන මගුලක් තේරෙන්නේ කියනවකෝ. මට මෙන්සස් මට පෑඩ් පැකට් එකක් ගේන්න යන්න ඕන කඩේට. අප්පෝයි ඕක කියන්නද තමුසේ මෙච්චර තටමුවේ? මේ මං ගෙදරට ඕන කරන බඩු ලිස්ට් එක ලියද්දි මං තමුසට කිව්වා නේද ඕන කරන ඒවා ඔක්කොම ලියන්න කියලා. ඒත් ලොකු බේබි තමුසේ ඉන්නවා මං ගෙනත් දෙන්නම්. ලොකු බේබි මොකද? තමුසේ තාම ඉන්නේ ගල් යුගේ. දැන් ඕවා හංගන්න දේවල් නෙමෙයි. ඕවා සාමාන්‍ය දේවල්. එහෙම කියලා ඔහු බයික් එකේ යන්න පිටත් වුණා. ටිකකින් ඔහු ආවා. මේ එහෙම කියලා ඔහු ඇයට බෑගයක් දික් කළා. මෙච්චර ගොඩක්? ඔව් 10ක් ගෙනාවා. නැත්තම් මේ තමුසට හැදෙන සැරේට මට කඩවල ගාන යන්නද කියන්නේ? ගොඩක් පිං ලොකු බේබි. නිර්වාන්ට තේරුණා ඇය ඉන්නේ අපහසුවෙන් කියලා. ඇය යන්න හදනකොටම ඔහු ඇයට කතා කළා. දිව්‍යා අද රැට කෑම හදන්න එපා. මං කෑම ඕඩර් කරන්නම්. ඒත් ලොකු බේබි කිව්ව දේ කරනවා. ඇය හා කියන්න ඔළුව වැනුවා. නිර්වාණ ඕඩර් කරපු කෑම එක ගෙනාවා. රැට කෑම කාලේ ඉවර වෙලා දිව්‍යා කාමරයට ගිහින් ඇඳේ දිගා වුණා. ඇයට ටිකක් අමාරු නිසා ඇයට ඉබේටම වේදනාවටත් එක්ක කෙන්දිරි ගෑවුණා. නිර්වාන්ට ඇය වේදනාවෙන් ඉන්නවා කියලා තේරුණා. ඔහු ඇගේ කාමරේ දොර ඇරගෙන ඇඳ ළඟට ආවා. ඔහු දැක්කා හොට්ටුවට බෑග් එකක්. ඔහු ඒක අරගෙන ගිහින් උණු වතුර දාගෙන දිව්‍යා ළඟට ආවා. ඔහු ඇඳෙන් ඉඳගෙන හොට් වෝටර් බෑග් එක ඇගේ බඩ උඩින් තිබ්බා. ඔහු ඇගේ හිස අත ගෑවා. ඇය හිටියේ නින්දත් නොනින්දත් අතර. අනේ අම්මේ මට ඉවස ගන්න බෑ. අම්මේ මට ඔයාව මතක් වෙනවා. ඉන්න තැනකින් මල් ළඟට එන්නකෝ. මට ඔයා නැතුව පාළුයි. ඇය කටහස්සෙන් දෙඩෙව්වා. එස්සගින් ඇයටත් නොදැනීම කඳුළු වැටුණා. නිර්වාන්ට ඇය ගැන ඇති වුණේ අනුකම්පාවක්. කාත් කරුවත් නැතුව අද කාලේ කෙල්ලෙක්ට තනියම ජීවත් වෙන්න බෑ. ඒ තරම් අද සමාජෙ පෙරහිලා. මේ කෙල්ල වෙන ගෙදරක වැඩකට ගියා නම් කොච්චර දුක් විඳින්න වෙයිද? නිර්වාන්ගේ හිතට දහසක් දේවල් මතක් වුණා. දිව්‍යාට එකපාරටම ඇහැරුණා. ඇඳේ ඉඳගෙන හිටිය ඔහුව දැකලා ඇය නැගිටින්න උත්සාහ කළා. නැගිටින්න එපා නිදාගන්න. ඔයාට ගොඩක් අමාරුයි කියලා මං දන්නවා.
ලොකු බේබී ඇයි මෙතන? ඇයි එන්න හොඳ නැද්ද? නෑ එහෙම නෙවෙයි. හරි දැන් නිදාගන්න. මං හෙට ඔෆිස් යන්නේ. ගෙදර ඉඳන් වැඩ. ඔයා උදේට යන නැගිටින්න ඕන නෑ. මං උදේට කෑම ඕඩර් කරන්නම්. ඒත් කිව්ව දේ කරන්න. ඒත් එක්කම එක පාරටම ඇයට වමනයට ආවා. ඇය ඇඳෙන් නැගිටලා ගිහින් බාත්රූම් එකට ඉක්මන් ගමනින් ගියා. ඇය පසුපසම නිර්වාණුත් ගියා. ඇය වමනේ කළා. දිව්‍යා ඇයි මේ? නිර්වාන්ට ඇය ගැන ඇතුනේ බයක්. ඇයට කතා කරගන්නවත් පණ නැහැ. ඇයට ක්ලාන්ත ගතියක් දැනුණා. ඔහු ඇයව වඩාගෙන ඇඳෙන් ගිහින් තිබ්බා. ඇයගේ මූණේ වතුර ගාලා ඇයට කතා කළා. දිව්‍යා කතා කරන්න. ලොකු බේබී මට කෝපි එකක් ගෙනත් දෙන්න පුළුවන්ද? එසැනින් ඔහු කුස්සියට ගිහින් කෝපි එකක් හදාගෙන ඇවිත් ඇයට පෙව්වා. දිව්‍යා ඔයා වෙවුලනවනේ. ඔයාට මෙච්චර අමාරු වෙනවද? ඔව් ලොකු බේබී මට ගොඩක් අමාරු වෙනවා. ඔයාට කතා කරගන්නවත් පණ නෑනේ. හෙටම යමු ડોක්ටර් කෙනෙක් channel කරලා. ඔහොම අමාරුවෙන් ඉන්න බෑනේ හැමදාම. ගොඩක් පිං ලොකු බේබී. මට මේවා කියන්න කෙනෙක් නෑ. මං හැමදාම මේ දවස්වලට විඳවනවා. මට මැරෙන්න හිතෙනවා. හරි දැන් නිදා ගන්න. ඔයාට නිින්ද යනකම් මං ඔළුව අත ගන්නම්. ඇය නිදා ගන්න කියලා ඇඳේ හාන්සි වුණා. ඔහු ඇගේ ඔළුව අත ගෑවා. ඇයට නිින්ද යනතුරුම. ඔහුගේ හිතේ ඇය ගැන කියාගන්න බැරි මොකක්ද හැඟීමක් තියෙනවා කියලා ඔහුට තේරුණා. ඔහු කවදාවත්ම කෙල්ලෙක්ට මේ වගේ සලකලා නැහැ. මොකද ඔහු කෙල්ලන්ව සත පහකට ගණන් ගන්න කොල්ලෙක් නොවන නිසා. නිර්වාන්ට ඇය මේ ඉන්න තත්ත්වය එක්ක ඇයව තනියම තියලා යන්න හිත දුන්නේ නැහැ. කෙල්ලෙක් මේ දවස්වලට මෙච්චර විඳවනවද? ඔහු තනියම කල්පනා කළා. ඔහුට දන්නේම නැතුව ඇය ළඟම නිින්ද ගියා. නිර්වාණ උදේම ඇහැරුණා. ඔහු තවමත් නිදාගෙන ඉන්න දිව්‍ය දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඔහු ඇයව ඇහැරවන්නේ නැතුව එතනින් ගියා. නිර්වාණ වොෂ් දාගෙන ආවා. ඔහු Uber Eats වලින් ඕඩර් කරපු උදේ කෑම එකත් අරගෙන කුස්සියට ගියා. මේ වෙලාවෙම දිව්‍යා නැගිටලා කුස්සියට ආවා. ලොකු බේබී මොකද කරන්නේ? දිව්‍යා good morning. කෑම උයන්න ඕනේ නෑ. මං කෑම ඕඩර් කරා. ඇයි ලොකු බේබී මට කිව්වනම් මං උයනවනේ. හරි ටී එකක් හදලා දෙන්නද? දිව්‍යාට මේ මොකුත් හිතා ගන්න බෑ. නිර්වාණ වෙනස් වෙලා වෙනදට තරහෙන් බුම්මගෙන කතා කරන ඔහු දැන් හරිම මිත්‍රශීලීව කතා කරනවා. ඇයට මේක ප්‍රහෙලිකාවක් වුණා. එපා ලොකු බේබී මං හදා ගන්නම්. එහෙම කියලා ඇය ටී එකක් හදාගන්න ලෑස්ති වුණා. ඒත් එක්කම නිර්වාණ දැක්කා ඇගේ ඇඳුමේ තියෙන රතු පාට ලේ පැල්ලම. දිව්‍යා ඔයා වොෂ් දාගෙන ඉන්න. ඒත් ඇඳුම ගෑවිලා ඕව චේන්ජ් කරගන්න. ඒත් එක්කම ඇයට ලැජ්ජා හිතුණා. ඇය ඉක්මනින් ගිහින් වොෂ් දාගෙන ඇඳුම් මාරු කරගෙන ආවා. නිර්වාණ ඇයට ටී එක දුන්නා. හවස බෙහෙත් ගන්න යන ලෑස්ති වෙන්න. මං ડોක්ටර් කෙනෙක්ව channel කළා. ඇය මුකුත්ම නොකිය අහා කියන්න ඔළුව වෙනුවා. ඔයා දැන් රෙස්ට් කරන්න. බඩගිනි වුණාම මේකේ කෑම තියෙනවා. මගෙන් අහන්න ඕන නෑ අරගෙන කන්න. එහෙම කියලා ඔහු සාලෙට ගිහින් ලැප්ටොප් එක අරන් වැඩ පටන් ගත්තා. දිව්‍යා තිබුණ වේදනාවටත් එක්ක ටිකක් නිදාගත්තා. නිර්වාණ වැඩ කර හිටියත් සැරින් සැරේ ඇවිත් කාමරයට එබිකම් කරලා ඇය මොකද කරන්න කියලා හොයලා බැලුවා. ඔහු වැඩ කරන අතරේ තනියම කල්පනා කළා. මට මොකද මේ වෙලා තියෙන්නේ? ඇයි මං දිව්‍යාට මෙච්චර හොඳින් කතා කරන්නේ? දිව්‍යාට බනින්න හිත දෙන්නේ මට. මොකක්ද මට උනේ? මං මෙහෙම හිටිය කොල්ලෙක් නෙවෙයි. මට කෙල්ලෝ ඇලර්ජික් නේ. එහෙම හිටිය මං ඇයි දිව්‍යාට මෙච්චර ලං උනේ? දන්නේම නැතුව හවස් වුණා. වෙලාව හවස 4යි. නිර්වාණ දිව්‍යා එක්ක ડોක්ටර් හම්බෙන්න ගියා. ඔවුන්ගේ වාරේ එනතුරු දෙදෙනාම ඉඳගෙන හිටියා. එකිනෙකා ටිකෙන් ටික අඩු වුණා. ඔවුන්ගේ වාරය ආවා. ડોක්ටර් හම්බ වෙන්න ඇතුළට ගියා. ඇය ලේඩි ડોක්ටර් කෙනෙක්. නිර්වාණ ඇවිත් ගොඩක් වෙලාද? ඒ ડોක්ටර් නර්මදා. ඔව් ටිකක් වෙලා. කෝල් එකක් දෙන්න එපැයි. රස්තිය අදු වෙන්න බොරුවට. හරි මොකක්ද ප්‍රශ්නේ? නිර්වාණ ડોක්ටර් නර්මදාට විස්තරේ කිව්වා. දිව්‍යා ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටියා. ගොඩක් ලේඩීස්ලට ඕක තියෙනවා. පීරියඩ්ස් දවසට සෑහෙන්න අමාරු වෙනවා. අපි චෙක් කරලම බලමු. ඒක නෙවෙයි නිර්වාණ. මේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ද? ඔව් මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. නිර්වාණටත් නොදැනීම ඔහු එහෙම කිව්වා. දිව්‍යා ඇස් ලොකු කරලා ඔහු දෙයක් කන්න වගේ බැලුවා.
ඒක දැකපු නිර්වාන් ඇයගේ අතක් අල්ලලා මිරිකුවා. ඇය බිම බලාගත්තා. අප්පා ඇති යාන්තම්. උඹට කෙල්ල පෙන්නන්න බැරුවනේ හිටියේ. එහෙම කිව්වේ නර්මදා. නර්මදා දිව්‍යාව ස්කෑන් කරලා බැලුවා. මෙහෙමයි නිර්වාන්. දිව්‍යාට අවුලක් නෑ. මේ වේදනාව අඩු වෙන්න මම පේන් කිලර්ස් දෙන්නම්. සමහර ලේඩීස්ලට තියෙනවා එන්ඩ්‍රොමෙට්‍රියොසිස් කියලා එකක්. ඒකටත් ලොකු වේදනාවක් එනවා. පීරියඩ්ස් දවස්වලට. ඒත් දිව්‍යාට නම් එහෙම අවුලක් නෑ. මැරි කරාට පස්සේ ඔක හරියනවා. මැරි කරන්නකම් ඉන්න ඕනද? මැරි කරන්න කලින් හරියන්නේ නැද්ද? එහෙම ඇහුවේ නිර්වාන්. හරියනවා. හැබැයි ඉතින් ඒක තියෙන්නේ ඔයාගේ අතේ. හරි බලමුකෝ. නිර්වාන් සහ දිව්‍යා ඩොක්ටර් නර්මදාට සමුදීලා ආපහු ගෙදර එන අතරේ ෆාමසියෙන් බේත් ගත්තා. දිව්‍යා වොෂ් දාගෙන එන්න. මේ කෑම කාලා බේත් බොන්න ඕන. ඇය හා කියන්න ඔළුව වනලා වොෂ් දාගන්න ගියා. ටික වෙලාවකින් ඇය ආවා. නමුත් නිර්වාන් සාලේ පේන්න හිටියේ නෑ. ඇය ඔහුගේ කාමරේ ළඟට ගියා. දොරට තට්ටු කරන ගමන් කතා කළා. ලොකු බේබී. ඒත් එක්කම ඔහු දොර විවර කළා. ඔහුගේ උඩුකයට ඇඳුමක් නැතිව ෂෝට් එකක් පමණක් ඇඳගෙනයි හිටියේ. ඔහුගේ නිරුවත් පපුව දිහාවට ඇයගේ ඇස් ඉබේටම යොමු වුණා. ඒත් එක්කම ඔහු ඇයට කතා කළා. මොකෝ? ලොකු බේබී කෑම කන්නේ නැද්ද? ඇයි කවන්න දහන්නේ? නෑ මේ බඩගිනි නැද්ද? ඇයට වචන පැටලුණා. ඇය ආපහු සාලට යන ලෑස්ති වෙනකොට ඔහු ඇයට කතා කළා. දිව්‍යා මට කවන්න බැරිද? ඇයි ලොකු බේබී? බැරිද? පුළුවන් ලොකු බේබී. මං එන්නම්. කෑම එක අරන් සාලෙට එන්න. හා ලොකු බේබී. ඇයට කිසිවක් හිතාගන්න බැරුවයි හිටියේ. ඔහුට මොකක් වෙලාද? ඇය කල්පනා කර කර කෑම එක අරන් සාලෙට ඇවිත් සෝෆා එකේ වාඩි වුණා. ඒත් එක්කම ඔහුත් ඇය ළඟින් වාඩි වුණා. ඒත් එක්කම ඇය ටිකක් එහාට වුණා. මොකද තමුසේ එහාට උනේ? නෑ ලොකු බේබී නිකන්. ඔහු ටීවී එකේ ෆිල්ම් එකක් දාගත්තා. ඇය ඔහු දෙස බලාගෙන හිටියා. කවනවා උක මට බඩගිනි. ඔහු එහෙම කියද්දිම ඇය ගැස්සිලා ගියා. ඇය ඔහුට කවන ගමන් ඇයත් කෑම කෑවා. කෑම කාලා ඉවර වෙලා ඇය කුස්සියට ගිහින් අත සෝදගෙන කාමරයට යන්න යනකොට ඔහු නැවත ඇයට කතා කළා. දිව්‍යා ඔහු ළඟට ගියා. බේත් ටික හරියට බලලා බොන්න. බීලා ඉවර වෙලා මෙතෙන්ට එන්න. හා ලොකු බේබී. ඇය කාමරයට ගිහින් බේත් බීලා නැවත ඔහු ඉන්න තැනට ආවා. වාඩි වෙන්න. ඇය ඔහුට ටිකක් ඈතින් වාඩි වුණා. ඔහු මොකුත් නොකියම ඇයට කිට්ටු වුණා. දැන් කොහොමද? ටිකක් අඩුයි ලොකු බේබී. ඩොක්ටර් කිව්ව දේවල් තේරුණාද? මොනවද ලොකු බේබී? කනේ ඇබ ගහගෙනද හිටියේ? ලොකු බේබී මේ ඩොක්ටර් කිව්වේ ඔය වේදනාව මැරි කරාම හරියයි කියලා. මේ මට මෙහෙම හොඳයි ලොකු බේබී. එහෙම කියලා බෑනේ. හැමදාම ඔය වේදනාව විඳින්න පුළුවන්ද? කමක් නෑ. මම මෙහෙම ඉන්නම්. එහෙම කියලා බෑ. ඔයා කෙල්ලෙක්. ඉස්සරහට ඔයා වගේ කෙනෙක්ට තනියම ජීවත් වෙන්න අමාරුයි මේ සමාජේ. පේනවනේ දැන් වෙන දේවල්. මං වගේ කෙනෙක්ට කවුද කැමති වෙන්නේ ලොකු බේබී? එහෙම එකක් නෑ. ඕනතරම් කොල්ලෝ ඉන්නවා අහිංසක කෙල්ලොන්ට කැමති. ලොකු බේබිට මම මෙහි ඉන්න එක වදයක් නම් මට කියන්න. මං වෙන තැනක වැඩක් හොයාගෙන යන්නම්. දිව්‍යා කිව්ව දෙයට නිර්වාන්ට හොඳටම කේන්ති ගියා. තමුසෙව මට වදයක් කියලා මං කිව්වද? මං කිව්වේ තමුසෙගේ හොඳට. ඒත් ලොකු බේබී මං කැමති මෙහෙම ඉන්න. මට බඳින්න ඕන නෑ. දැන් තමුසෙ කියන්නේ නාකි වෙනකම්ම මගේ ගෙදර වැඩ කරගෙන ඉන්න කැමතියි කියලාද? ඔව්. එතකොට මම මැරි කරලා වයිෆ් කෙනෙක් මේ ගෙදරට එක්කගෙන ආවොත් මොකද කරන්නේ? මං ලොකු බේබී නෝනායි කියන වැඩ කරගෙන ඉන්නවා. එතකොට දැන් වයිෆ් තමුසෙට කිව්වොත් මට මේ ගෙදර සේරම වැඩ කරගන්න පුළුවන් ඔයා මෙහෙන් යන්න කියලා තමුසෙ මොකද කරන්නේ? මං යනවා. කොහෙද? කොහේ හරි වැඩක් හොයාගෙන. එතකොට හරිද? ඔව්. මෝඩ කෙල්ල. ලොකු බේබී අර ඩොක්ටර් නෝනා මොකක්ද අර කිව්වේ ලොකු බේබිට කෙල්ල ඇලර්ජික් කියලා? එහෙම අහලා ඇය ඔහු දෙස කටායාගෙන බලන් හිටියා. ඔහු ඒක දැක්කා. මොකද ওই තමුසේ මන් දිහා ඔහොම බලන්නේ? තමුසේ හිතද මම සමලිංගිකයි කියලා? අනේ නෑ එහෙම දෙයක් නෙවෙයි. මං කැම්පස් යන කාලේ කෙල්ලොන්ව ගණන් ගත්තේ නෑ. ඒකයි එහෙම කිව්වේ.
ඒ අයියේ මට එහෙම උවමනාවක් තිබුණේ නෑ. අනික මට ඕනුනේ මගේම කියලා බිස්නස් එකක් කරගෙන දියුණු වෙන්න. ඒ හින්දා වෙන දේවල් වලට අවධානය දුන්නේ නෑ මං. ඒක නෙවේ. තමුසට කොල්ලෙක් නැද්ද? නෑ ලොකු බේබි. බොරු කියන්න එපා. හිටියෙත් නැද්ද? නෑ ගමේ කෙනෙක් නම් මං පස්සෙන්ම ආවා. ඒත් මං කැමති වුණේ නෑ. ඇයි ඒ කොල්ල රස්තියදුකාරයෙක්. බේබද්දෙක්. දින සති ගෙවුණා. දන්නේම නැතුව නිර්වාණ දිව්‍යාට ගොඩක් ලං වුණා. ඔහුගේ තිබුණ දඩබ්බර අහංකාර නපුරු ගතිගුණ ටිකෙන් ටික අඩු වුණා. දිව්‍යා, ඇයි ලොකු බේබි? අද අපි එළියෙන් ඩිනර් ගමු. ඇයි ප්‍රශ්න අහන්න නැතුව ගිහින් ලෑස්ති වෙනවා. ටික වෙලාවකින් දෙන්නම යන්න පිටත් වුණා. ඔවුන් රෙස්ටෝරන්ට් එකකට ගිහින් ඩිනර් ගත්තා. ඩිනර් අරන් ඉවර වෙලා නිර්වාණ වොෂ්රූම් එකට යන්න නැගිට්ටා. මං වොෂ්රූම් එකට ගිහින් එන්නම්. ඔහු වොෂ්රූම් එකට ගියා. ටිකකින් ඔහු වොෂ්රූම් එකෙන් එළියට එද්දී ඔහු දැක්ක දෙයින් ඔහුට හොඳටම තරහ ගියා. ඔහු දැක්කා දිව්‍යා ළඟට කවුදෝ පිරිමි කෙනෙක් ඇවිත් කතා කරනවා. ඒ දිව්‍යා නම් හොඳටම බය වෙලා හිටියේ. ඒ පිරිමියා ඇගේ අත අල්ලන්න උත්සාහ කරනවා නිර්වාණ දැක්කා. ඔහු හීයක වේගයෙන් එතනට ගියා. මොකද මිනිහා උඹට වෙලා තියෙන්නේ? මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. උඹට කොහෙන්ද මගේ කෙල්ලව අල්ලන්න හයියක්? නිර්වාණ ඔහුගේ කොළ එකෙන් අල්ලගෙන කෑ ගැහුවා. ඒත් එක්කම නිර්වාණ ඔහුට බිම දාගෙන ගැහුවා. අනේ සර් ගහන්න එපා. මේ මිස් මෙතන තනියම ඉන්න හින්දායි මං ආවේ. තොපි වගේ උන් හින්දා තමා කෙල්ලෙකුට පාරේ බහැලා යන්න බැරි. ඵලයන් මෙතනින්. ඔහු බයටම එතනින් දිව්වා. නිර්වාණ දිව්‍යා දිහා රවල බැලුවා. සර් උන දෙයට සමා වෙන්න. එතනට ආව වේටර් කෙනෙක් කිව්වා. මොනවද මේ වැඩ? මෙතන තනියම කෙල්ලෙක්ට ඉන්න බැරි නම් මොකද්ද මේකේ තේරුම? තමසලා මෙතන සේෆ්ටිය ගැන බලා ගන්න ඕන. I'm sorry sir. It's okay. ඔහු බිල් එක ගෙවලා දිව්‍යාවත් එක්කගෙන ගෙදරට ගියා. දිව්‍යා ඔහු දිහා බලන්න බය වෙලා හිටියේ. ඔහුගේ මූණ තරහෙන් පිරීලා. ඇය කාමරයට යන්න හදනකොටම ඔහු ඇයව බිත්තියට තියලා සද කරගත්තා. මොකද එතන උනේ? ලොකු බේබි අරු උඹට මොනවද කිව්වේ කියපන්. ඇයට ඉබේටම ඇඬුණා. ඒ මිනිහා මගේ අත අල්ලන්න හැදුවා. ඇල්ලුවද? ඇයට කිසිවක් කියාගන්න බැරුවයි හිටියේ බයටම. කියපන් මං උඹගෙන් අහන්නේ. ඌ අත ඇල්ලුවද? නෑ මං අල්ලන්න දුන්නේ නෑ. උඹට කට නැද්ද ඌට බනින්න? මං එපා කියලා කිව්වට ඌ ඇහුවේ නෑ. මං ඌ කවාය අහු වුණොත් මරනවා. ඔහු හිටියේ තරහෙන් පුපුරමින්. ඔහු ඇයට යන්න දුන්නා. ඇය කාමරයට ගිහින් හොඳටම ඇඬුවා. ටික වෙලාවකින් ඇය වොෂ් දාගන්න බාත්රූම් එකට ගියා. ඇය වොෂ් දාගෙන ටවල් එක පිටින් රූම් එකට ආවා. ඒ වෙනකොටත් නිර්වාණ හිටියේ ඇයගේ රූම් එකේ ඇඳ උඩ වාඩි වෙලා. ඔහුත් වොෂ් දාපු ගමන් දිව්‍යාට කතා කරන්න ආවේ ඔහුට ඇය ගැන දුක හිතුන නිසා. දිව්‍යා ඔහු දැක්කම ගැස්සිලා ගියා. ඇයට කර කියා ගන්න දෙයක් තිබුණේ නැහැ. නිර්වාණට ඇය දැක්කම ඔහුව පාලනය කරගන්න බැරුව ගියා. ඔහු ඇයව ඇදලා අරගෙන ඔහුගේ පපුවට තුරුළු කරගත්තා. මං එක තරහද? ලොකු බේබි මාව අතාරින්න මං තරහ නෑ. මං ඔයාට ආදරේ නිසායි කෑ ගැහුවේ. ඔයාට වෙනුම් ලං වෙනවට මං කැමති නෑ. ලොකු බේබි මොනවද මේ කියවන්නේ? ඒත් එක්කම ඔහු ඇයව ඇඳේ පෙරලා ගත්තා. මං ඔයාට ආදරේ. ඒත් එක්කම ඔහු ඇයගේ නාදලුවන් දෙතුල් සිපගත්තා. ඇය කොතරම් දැඟලුවත් ඔහුගේ හැඩිදෙඩි බාහුව වලින් මිදෙන්න ඇයට නොහැකි වුණා. ඒත් එක්කම ඇය ඔහුට අවනත වුණා. මට බයයි ලොකු බේබි. ලොකු නෝන දැනගත්තම මාව එලවයි. මගේ ජීවිතේ තීරණ ගන්නෙ මම. ඒකයි මං වෙනම ජීවත් වෙන්නේ. අනික මං අම්මට අපච්චිට මේ ගැන කිව්වා. එයාලගේ අකමැත්තක් නැහැ. මං කියන දේ කරනවා කියලා එයාලා දන්නවා. ඒ හින්දා එයාලගේ අවුලක් නැහැ. මට බයයි. ඒත් එක්කම ඔහු සාක්කුවේ තිබූ රින් එක එළියට අරගෙන ඇයගේ ඇඟිල්ලට දැම්මා. ලොකු බේබි මේක මං ඔයාව ඩිනර් එකකට එක්කන් ගියේ ප්‍රපෝස් කරන්න. මේ කොහෙවත් යන එකෙක් එතෙන්ටයිත් මගේ මූඩ් එකම කෑවනේ. මේක හරිම ලස්සනයිනේ. මගේ අම්මයි තාත්තා ඇරුණම මට මේ වගේ තෑග්ගක් වෙන කවුරුවත්ම දීලා නැහැ. එයාලා මොනවද ඔයාලට දුන්නේ? මං ලොකු ළමෙක් වුණාට පස්සේ අම්මයි තාත්තයි මහන්සිලා හම්බ කරලා ඉතුරු කරපුවාමින් මට මේ කරාඹු ජෝඩුව අරන් දුන්නා. ඒ කඳුළු පිහදෙන ගමන් කිව්වා. දිව්‍යා ඔයාගේ විස්තර සේරම මං දන්නවා. දැන් අඬන එක නවත්තන්න. මං ඔයාව ආදරෙන් පරිස්සමට බලා ගන්නවා. ලොකු බේබි. හා ලොකු බේබි නෙවෙයි.
දැන් මට සුදු මහත්තයා කියලා කතා කරන්න. සුදු මහත්තයා මගේ පිස්සි. එහෙනම් මට සුදු නෝන කියනවද? සුදු නෝන කියන්න නම් කොහෙද සුදුවට තියෙන්නේ කියලා බලන්නම වෙනවා. ඔහු ඇදෙස සරාගී බැල්මක් හෙළමින් කිව්වා. අනේ යන්න හරිම නරකයි. ඇය ලැජ්ජාවෙන් කිව්වා. දැන් මගේනේ. එහෙම කියලා ඔහු ඇයව තව තවත් ඔහුගේ පපුවට තුරුළු කරගත්තා. ආදරණීය බලාපොරොත්තු රාශියක් මැද ඈ ඔහුගේ පපුවට තුරුළු වුණා. අවුරුද්දක් හරි ලස්සනට ගලාගෙන ගිය ඔවුන්ගේ ආදරය තවත් සුන්දර කරමින් සියලුම දෙනාගේ ආශිර්වාද මැද ඔවුන් විවාහ දිවියට එළඹුණා. තවත් මේ වගේ ලස්සන කතා කියවන්න දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.